විපත්ති වැළකීම පිණිසත් සියල්ලු සම්පත් සිද්ධ කර පිණිසත් සියල්ලු දුක් වෙනසීම පිණිසත් හේතු වන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනවි. දෙවැනි වාරයන්හි සබ්බ දුක්ඛ විනාශාය වෙනුවට පිළිවෙලින් සබ්බ භය විනාශාය පිණිසත් සබ්බ රෙග්ග විනාශාය සියල්ලු රෝග වෙනසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනවි. මේ පිරිත් දේශනාවට වැඩම කර සිටින මහා සංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්‍රානුකූලව ආරාධනා කරනු ලබන පිළිවෙලී. මෙහි පිරිතකින් බලාපෙවරොත්තු වන ගුණයද ඇතුළත් වී තිබේ. සියල්ලු විපත්ති වලක්වා සියල්ලු දුක්ඛ බය රෝගයන් විනාශකොට දීර්ඝායුෂ සම්පත්ති නිරෝග සම්පත් ආදිය ලබා ගැනීම පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය ඉහළම බලාපෙවරොත්තු වේ. පිරිතකින් යටකි බලාපෙවරොත්තුව සම්පූර්ණ කර ගැනීම පිටතින් ලැබන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයකයේ එක්වීමේ බලය ආධාර වේ. බාහිර උපකාරක ධර්ම මේකල සම්මත කරගෙන තිබෙන පරිදි පිරිත් යයි වෙනම සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ නැත. උන් වහන්සේ දෙසූ සූවාසූ දහසක් ධර්මස්කන්ධහන අතුරෙන් යම් යම් ලෙඩදුක් ආදී විපත් පැමිණ අවස්ථාවන්හිදී ඒවා දුරුකරනු සඳහා මහා කරුණාවෙන් ප්‍රකාශ කළ සූත්‍රයන් එක්කොට පිරිත් යයි සම්මත කර තැබීම පූර්වාචාර්යවරුන්ගේ ක්‍රියාවකි. මහා කරුණා සමාපත්තියෙන් නැගිත ලොව බලා වදාරා සත්වයනට පැමිණි දුක් නැති කරනු සඳහා වදාළ සූත්‍ර ධර්මයන් නිසා මෙහි වචනයක් පාසා උන් වහන්සේගේ මහා කරුණාව කාවැදී තිබේ. ඒ මහා කරුණාවෙහි එදාමෙන් අදද සත්වයන්ගේ දුක් දුරුකොට සම්පත් ලගා කර දීමේ බලය රඳා පවත්තින්නේ යයි. මේ පිරිත් සූත්‍රයන්හි ඇතුළත් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයයි. මනුෂ්‍යයන්ගේ දෙලෝ යහපතට හේතුවන ධර්මයන්ගෙන් මෙන්ම කිසි කලෙක වෙනස්නයා වන සත්‍යයන් වන චතුරාර්ය පිත්ති ධර්මයන්ගෙන්ද යුක්ත. බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුකයනම දේශනා කළ රත්නත්‍රයේ කුණද ඇතුළත්තිය. අවුරුදු 2500කටත් වැඩි කාලයක් මුළුල්ලිහි මේ නිර්මල ධර්මය නිසා ලෝවට සලසුන ශාන්තිය අතිවිශාලය. සියලු දුක් නැතිකොට පරම සුවේ ලැබුවන්ගේ සංඛ්‍යාව නෝකිය හැකි තරමය. මේ නිර්මල ධර්මයෙහි ඒ බලය අදදා නෝ අඩුව පවති. සියලු දුක් නැවත නූපදනා ලෙසටම නැසිය හැකිය. එසේ නම් සාමාන්‍ය දුක්කරදර විපත් නැසීම ගැන කවර කතාද. එහෙයින් මේ පිරිතෙහි සත්‍ය වූ ධර්ම බලයද රන්දා පවත්නේය. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ ඊ වදාළ පරිදි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තය. අප්පමානය. මේ බුදුගුණ ඇසීම් මාත්‍රයන පව සසර දුක් නැතිකාල්වන්ගේ සංඛ්‍යාවද විශාලය. ඇතැම්හු එරද්දි විශේෂයක් නැතිවද මේ බුදුගුණ බලයන අහසින් පවගියහ. ඒ බුදුගුණ බලය අද නෝ අඩුව පවති. දහම් ගුණ හා සංඝගුණද එසේමය. මේ පිරිතෙහි ඒ අති පරිශුද්ධ රත්නත්‍රයෙහි ගුණ බලයද රැඳ පවත්නේය. කරුණා මෛත්‍රී සහගත සීත භික්ෂූන් වහන්සේලාට පිරිත් දේශනා කරන්නට නියම කර ඇත්තේද කරුණා මෛත්‍රී සහගත සිතිනි. පෙර විශාල මහනුවර දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේ වැඩමකොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි අනන්ද මාහිමියන් වහන්සේය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැහැණීසිමින් මුළු රාත්‍රියම පිරිත් දේශනා කළ අනන්ද මාහිමියන් වහන්සේ එය කොතරම් කරුණාවකින් කරන්නට ඇද්දෙයි වැටහෙන්නේ එදා එහි පැවැත්ති තත්ත්වය මෙනෙහි කරන විටය. හවර කලක වුව ද පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාට නියම කර තිබෙන්නේ වේසලියා තීසූ පාකාරන්තරේසු තියාමරත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා ආනන්දත්තරෝවී කාරුණ්‍ය චිත්තං උපට්ටපෙත්වා. යයි කියූ පරිදි එදා විශාලා මහනුවර පිරිත් දේශනා කළ අනන්ද මාහිමියන් වහන්සේමෙන් කරුණා මෛත්‍රී සිත් උපදවාගෙන පිරිත් දේශනා කළ යුතු බවයි. කරුණු මෙසේ හෙයින් මේ පිරිතෙහි සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාගේ කරුණා මෛත්‍රී බලයද රඳා පවත්තින්නේ. කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලා හැම සූත්‍රයක් පාසාම එහෙතෙන සච්චවජ්ජන සොත්තිතේ හොතු සබ්බදා මේ සත්‍ය වචනයෙන් ඔබට සැමදාම සෙතක් වෙව්වා ඉසත්‍ය ක්‍රියා කෙරෙති. සත්‍ය ක්‍රියාවෙහි පුදුම බලයක් පවත්තිනේ. සච්චේන වාචනුදකංහි ගාදති විසම්පි සච්චේන හායන්ති පණ්ඩිතා.
සච්චේන දෙවොත්තනයං පවස්සති සච්චේ තිත්තා නිබ්බුතින් පත්තයන්ති සත්‍ය ක්‍රියා බලයෙන් ගැඹුරු දියෙහිද මෙසිගනි. මහා කප්පින රජතුමා පැවිදිවන්නට එන විට හමු වූ මහා ගංගාවන්හි බැස පොළොවෙහි රජෝ විසින් විෂ පෙවූ ඊයන් විදිනු ලැබූ සාම කුමාරයා සිහිසන් නැතිව ඇදවැටුණය. මරණාසන්නව සිටි කුමරු වෙත පැමිණි ගුණවත් අඳ දෙමාපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ මුළුමනින් බෑස ගොස කුමරු ප්‍රකෘති සිහිය ලැබුවය. සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකිදවේ. සිරිසංගබෝ ආදී ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්ස වූ සැටි ඉතිහාසය දන්න වුනට මතක ඇත. සත්‍යයෙහි පිහිටියාහු නිර්වාණය ප්‍රාර්ථනා කෙරෙති. පුහුදුන් කම නිසා යම් සුළු දෝෂ ඇතත් දැන බොරු නොකීම නියත විවරණ ලැබූ බෝධිසත්වවරුන්ගේ ධර්මතාවෙකි. සත්‍යයෙහි පිහිටා කරන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය වන නිවන පවා ලැබිය හැකි නම් සාමාන්‍ය ලෙඩදුක් නැතිකොට සුවපත්වීම එතරම් අසීරු දෙයක්ද සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්තව මහා කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්තව මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශකොට මේ සත්‍යයේ බලයන සෙත ක්ෂාන්තියක් සැලසේවා. දිගාසිරි නිරෝගී සම්පත් ලැබේවා කියා සත්‍ය ක්‍රියා කරන විට නෝ සැලසෙන යහපතක් නැතයි කිව යුතුයා. මෙසේ පිරිතෙහි සත්‍ය ක්‍රියා බලයද නෝ අඩුවම රඳා පවත්නය. දෙවිවරු ගෙවල් හා මහා වෘක්ෂ ආශ්‍රය කරගෙන සාමාන්‍ය දෙවිවරුන් වාසය කරන බව බුද්ධ ධර්මයෙහි සඳහන් වේ. පිරිත් දේශනාව පටන්ගන්නට පෙර දෙවියන් ඇද පිරිත් අසන්නට පැමිණෙන්නට යයි ආරාධනා කිරීම සිරිතයා. සම්‍ය දෘෂ්ටික දෙවිවරු පිරිත් අසන්නට ඉතා කැමතියා. එහෙයයි තමන්ගේ හිතමිත්‍ර මහේශාක්‍ය දෙවියන්ටද දන්වා ඔවුනුදු කැඳවාගෙන පිරිත් අසන්නට පැමිණීම බොහෝමාටු දෙවියන්ගේ සිරිතෙකි. ඔවුන්ගේ පැමිණීම නිසා අල්පේශාක්‍ය ප්‍රේතාදීහු වෙතොත් එතැනින් බැහැරවී යති. එහෙයයි ප්‍රේතාදී අමනුෂ්‍යයන් නිසා ඇතිවිය හැකි කරදර් තිබුණා නම් එය නැතිවියයි. එසේම පිරිත් ඇසීමෙන් සතුටට පැමිණෙන දෙවියෝද තමහට පිරිත් ඇසීමට උපකාර වූ පින්වතුනට විපත්ත දුරුකිරීම සම්පත්ත ලගාකරදීම ආදී සුළු උපකාර නොකරන්නාහු නොවෙති. මෙසේ පිරිතෙන් ගුණ ලබාදීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සමූහයක් එක්වෙයි. මෙකී කරුණු ටිකෙන් වුවද විපත්ත දුරුකට සම්පත්ත ලගාකරදීම කල් හැකි බව නුවණින් කල්පනා කරන කාහට වුවද වැටහේමය. අභ්‍යන්තරික උපකාරක ධර්ම පිරිතේ හාස්කම් හා කර්මවේගය ශ්‍රද්ධාව හා පඤ්ඤාව යෝනිසෝ මනසිකාරය හා උපට්ඨිත සතියද යන මේ ධර්මයන් නිසා තමන්ගේ సంతాනෙහි පවලවන කුසල චිත්තය ඇතුළතින් ලැබෙන උපකාරක ධර්මයෝ නම් වෙපි. චිත්තවේගය අතිශීඝ්‍රය. ප්‍රමාණය දැක්වීමට උපමාවක්ද නැත්තය. සාමාන්‍ය ඇසට පෙනෙන දෙයින් ඊතා වේගයෙන් ක්‍රියා කරන විදුලි කෙටීමය. චිත්තවේගය ඊට වඩා කොතරම් බලවත් දැයි කිවහොත් විදුලියක් කොටන ක්ෂණයකදී සිත් සියා ගණනක් ඇතිවිය හැකිය. ඒ සිත් නිකම් උපදිනා නොව ලැබුණු අරමුණු අනුව වීති ප්‍රතිපන්නව වේගයෙන් දුවත්. එය එසේනම් පැයකදී දවසකදී ජීවිත කාලයකදී කොපමණ සිත් පහළ විය හැකිද? මෙසේ පහළවන්නා වූ හැම චිත්ත වීතියක්ම කුසල් හෝ අකුසල් හෝ ජවන් නමින් සිත් සතක් උපදී. කුසලා කුසල කර්මයයි කියන්නේ මේ සිත් හතටය. මේ ජවන් සිත්වලට පෙර උපදින්නේ වෝත්තපන හෙවත් මනෝද්වාරාවජ්ජන නමින් ක්‍රියාසිතකි. ඒ අවස්ථාවෙහි යොනිසෝ මනසිකාරයත් එළඹ සිටි සිහියක් තිබුණා නම් නිසි මගට හැරවීම නිසා කුසල් ජවන් පහළ වෙයි. අයෝනිසෝ මනසිකාරයත් මුට්ටස්සතියක් තිබුණා නම් අකුසල් ජවන් සිත පහළ වෙයි. මේ හත අතුරෙන් පළමු ජවන් සිත ආසේවන ප්‍රතයක් නැති හේයින් ඊතා දුර්වලයක්. විපාක දෙතොත් දිත්ත ධම්ම වේදනීය වශයෙන් මේ જાතියෙහිම පමණක් විපාක දෙයි. හත් වැනි ජවන් සිත මුල් හයන ලැබෙන්න ආසේවන ප්‍රතය නිසා ඊතා ප්‍රබලය. උපපජ්ජ වේදනීය විපාක වශයෙන් ලබන જાතියෙහිම විපාක දීමත ශක්තිය ඇත්තේ. මේ ජවන් සිත දෙකේ විපාක මේ જાතියෙහිම හා මීළඟ જાතියෙහිම විපාක දිය නොහැකි වුවොත් අහෝසි වෙයි. ඉදිරියෙහි විපාක දිය නොහැකි වෙයි. මේකී දේ සිත හැරුණු විට ඉතිරි ජවන් සිප්පහේ අපරාපරිය වේදනීය විපාක වශයෙන් නිවන් අවබෝධ කොට පිරිනිවන් පානාතුරු විපාක දීමත ශක්තිය ඇත්තේ. ඒක ජීවිතයකදී රැස් කරන මෙබඳු කර්මයන්ගේ සංඛ්‍යාව නොකිය හැකි තරම් වේ. එය එසේනම් මේ සංසාරයේහි අනාදිමත් කාලයක් මුළුල්ලේ සැරිසරනා අය කොපමණ කර්ම රැස් කර ඇද්ද?
එහෙයින් සෑම රජකු තුළම හා හිගන්නකු වීමේ කර්ම ශක්තිය මෙන්ම සෑම හිගන්නකු තුළ මහරජකු වීමේ කර්ම ශක්තියක්ද ඇත්තේය. එසේම මන්දායුෂ්ක වීමේ හා රෝග බහුල වීමේ ද කර්ම මෙන්ම දීර්ඝායුෂ්ක වීමේ හා සුවපත වීමේ කර්ම ද නොකිය හැකි තරම් රැස් කර ඇත. නිල මැස්සා අසුචියට හා මී මැස්සා සුවන්දට ඇදී යන්නාක් මෙන් මේ ජාතියෙහි අකුසල කර්ම කරන්නා වෙතට පෙර ජාතිවල කරන ලද අපරාපරිය වේදනීය අකුසල කර්මද කුසල කර්ම කරන්නා වෙතට අපරාපරිය වේදනීය කුසල කර්මද විපාක දීමට ඇදී එයි. ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව පිරිත් අසන විට කෙනෙකු තුල පහළවන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිත්ය. ඒ සමංම ඒ තැනැත්තා තුල බල පවත්වන්නේ මේ පිරිතෙන් පත්තේයේදී දීර්ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියනු වේවා යන බල පොරැත්තුයි. චිත්ත වේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන්ද පිරිත් අස සිටින විට කොතරම් කුසල් සිත් පහළ වෙනවා ඇද්ද. සතලොස් චිත්තක්ෂණයන්ගේ කාලයක් ඇති චිත්තවීති වශයෙන් බැලුවත් ගිනිය නොහැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්තවීති දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්තවීතියකම මෙලොවදී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත්ත දසදහසක්කි. පළමු ජවන් සිත්ත දුර්වලය. තනියම විපාක දිය නොහැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දසදහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නොරහසකි. මේ පළමු ජවන් සිත්ත සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මගපාදා දෙනු ලැබේ. සසර සැරිසරන කාලවලදී රැස් කරන ලද විපත්ති දුරුකොට සම්පත් ලබා දීමට ශක්තිය තියෙන් කුසල කර්මයන්ගේ ප්‍රමාණය සීමාතික්‍රාන්තය. එහෙයින් මේ අවස්ථාවේ තමන්ගේ සිතෙහි බල පවත්වන ලෙඩ දුක් ආදිය දුරුකොට ආයුරාරෝග්‍යාදී සම්පත් ලබා ගැනීමේ බලපොරාත්තුව අනුව සසරදී කරන ලද එබඳු විපාක ශක්තියක් ඇති කර්ම ඉදිරියට පැමිණීමෙන් දුක් දුරුවී සම්පත් සැලසෙයි. පිරිතෙහි කොතරම් ඵලයක් ඇතත් අසන්නා තුල කිසි විශ්වාසයක් නැත්නම් නියම ගුණය නොලැබයි. එසේම විශ්වාසය ඇතත් පිරිත් දේශනා කරන විට කෙලෙස් වසගවා ඕ පළතීමෙන්ද නියම ගුණය නොලැබයි. විශ්වාසය ඇතත් ශ්‍රද්ධාවෙන් අසා සිටියත් විපාක දීමට බලවත් අකුසල කර්මයක් ඉදිරිපත් වුවොත් පිරිතෙහි නියම ගුණය නොලැබිය හැකි වෙන. පිරිත ඇසීමට ප්‍රිය වී තිබෙන්නේ කුමක් නිසාද? මේ ලෝකවාසීන් අතර ප්‍රියයයි මිහිරියයි සම්මත වූ ශබ්දයෝ බොහෝ වෙති. කෙනෙකුට ප්‍රිය වූ ශබ්දය කෙනෙකුට ප්‍රියතර නොවේ. තවත් එකනෙකුට ප්‍රියතම අන් කෙනෙකුට අප්‍රියතම වේ. එහෙත් පිරිත් ශබ්දය හැම දෙනාටම එක හා සමානව ප්‍රියයයි කිව හැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍රයක් මාතෘකා කොට සත්දවසක් ධර්ම දේශනා කරනවා යයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනෙහි අතිවිශාල ජනකායක් පැමිණෙනවා ඇත. දෙවන දිනෙහි පිරිස අඩුවෙනි. තේවැනි දිනෙහි ඊටත් අඩුවෙනි. හත්වැනි දිනය වන විට දායක මහතාත් දේශකයන් වහන්සේත් පමණක් විය හැකිය. දේශකයන් වහන්සේ ඊතා විචිත්‍ර ලෙස දේශනා කරති. ඊතා මෑනවින් කරුණු පැහැදිලි කර දෙති. එහෙත් දිනහතේම එකම ධර්මය නම් මහජනයාගේ ප්‍රියභාවය දිනෙන් දිනම අඩුවීම නොවැළැක්විය හැක්කකි. හත්වැනි දවසක පිරිත් දේශනාවක් යයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි විශාල පිරිසක් පැමිණෙනවා ඇත. දෙවැනි දිනයෙහි පිරිස වැඩිවෙනි. හත්වැනි දිනය වන විට පසුවියා කෙනෙකුට සමීප විය නොහැකි කරම් අතිවිශාල ජනකායක් පැමිණෙනවා මෙත්. දේශකයන් වහන්සේලා එක පදයක්වත් තෝරා දුන්නේ නැත. අසා සිටියවුන් හට තේරෙන්නේත් නැත. එහෙත් අසා සිටිනවුන්ගේ ප්‍රීතිය නම් නොකිය හැකිතරම් වේ. පිරිත මනුෂ්‍යානට පමණක් නොව තිරිසනුන් හට පමණක් නොව ඊතා ප්‍රිය බව. කවර රටේක වුවද බෙද්දයන්නට පමණක් නොව අබෞද්ධයන්නටද ඊතා ප්‍රියය. පිරිත මෙතරම් ප්‍රියවීමට ප්‍රධාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි. ධර්ම එද්දශනා කරන විටද ප්‍රකාශ කරන්නේ බුද්ධ භාෂිතයන් වුවද එය දේශකයන්ගේ වචනවලිනි. පිරිත දේශනා කරන විට දේශනා කරන්නෝ ඉස්පිල්ලක් පාපිල්ලක්වත් නොවෙනස්වා බුද්ධ වචනය. අකුරු නිසිලස යෙදීමෙන් ඇත්තිව වචන ශක්තියද ඊතා බලවත්ය. හොඩිය අකුරු එක් ආකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතුවන තරම් දරුණු විය හැකි. අප්‍රිය විය හැකිය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කනුළු වගරුවන්නට පිළිවන.
මේ කළ ඇතමුන් විශ්වාස නොකරතත් සෙත්කවි වස්කවි ආදියෙහි තිබෙන්නට අකුරු පිහිටුවීමේ බලය හා කන පිහිටවීමේ බලයයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනු සෙත්කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමගම ප්‍රකට වෙයි. පිරිතෙන් ආයුෂ වැඩෙන්නේ කෙසේද? පිරිතෙන් ආයුෂ වැඩෙනවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නොවේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මේහි ආයුෂ වැඩෙනවා කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරම සින්දීමක් නැතිව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන්වීමය. සත්වයාගේ උප්පත්තිය ලබා දෙන කර්මයට ජනක කර්මය යැයි කියනු ලැබේ. සෑම දෙනාම උප්පත්තියත් සමග මරණයත් ගෙන ඇති. ඔවුනට ජීවත්විය හැකි කාල පරිච්ඡේදය හෙවත ආයුෂද එහිම ඇතුළත් වී ඇත්තේ. යමකු අවුරුදු 60ක් හෝ 70ක් හෝ 80ක් හෝ ජීවත් වන්නට පිළිවන් කර්මශක්තියකින් උපන්නා නම් නියමිත කාලයට වඩා දවසක්වත් ජීවත් විය නොහැකි. එහෙත් ඊට කලින් මරණය නම් සිදුවිය හැකිවේ. යමකු අවුරුදු 80ක් ජීවත් වන්නට පිළිවන් කර්මයකින් උපන්නත් අවුරුදු 80ක්ම ජීවත් වන්නට ඉඩ නොදී උපපීඩකාදී කර්ම බලයෙන් නොයෙක් බාධා පමුණුවා මරණය සිදු කරනට ඉඩ තිබේ. ඉදින් යමකු මේ දේවින් දිපත්ති ලෙඩදුක් හා මරණයද සැරසෙන්නේ මේ දේවින් සම්පත් නීරෝග භාවය හා දීර්ඝායුෂ සැලසෙන්නේ යයි දැනගන සිහියෙන් නුවණින් හා සැලකිල්ලෙන් ක්‍රියා කළොත් ඔහුට උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ ප්‍රමාණයම භුක්ති විඳින්නට පිළිවන් වෙයි. යමෙක් මයිල් 80ක යන්නට ප්‍රමාණවත් පෙට්‍රල් හා එන්ජින් තෙල් දමාගත් හොඳ මෝටර් රථයක් ගෙන මගට බසී. ඔහුගේ රථයෙහි මයිල් 80ක දුවන්නට හැම ශක්තියක්ම සම්පූර්ණව ඇතත් ඒ ගමන වළක්වා දැමිය හැකි බාධා අතරමඟදී කොපමණ පැමිණේවි. මග අවුරා සිටින ජනයා පාර හරහා දුවන පනින ළමයින් මග ගමන් කරන තිරිසනුන්. ඉදිරියට එන රථවාහනය කන්දු පල්ලම් වංගු මාර්ග බාධක ආදී බාහිර බාධා රාශියකුත් තමන්ගේ නොසැලකිල්ල නිදිමත වෙරිමත ආදී ඇතුළතින් පැන නගින බාධාවනුත් නිසා මයිලෙන් දෙකෙන 20 30 ගමන වැළකී යන්නට පිළිවන. එසේම නිදිමත ආදී නොසැලකිලිත් නැතුව පිටතින් පැමිණෙන නොයෙක් බාධාත් මග හරවාගෙන සිහියන හා නුවණින් රථය පැදවෙනවා මයිල් 80 වෙත පිළිවන්න. කොතෙක් සැලකිලන රථය පදවාගෙන ගියත් මයිල් 80කට වඩා නම් යා නොහැකිය. ඊට වඩා යාමට එහි ද්‍රව්‍ය ශක්තිය නැති හේයිනි. ඒසේ යමෙක් අවුරුදු 80ක් ජීවත් වන්නට කර්ම ශක්තිය ඇතිව උපන්නත් එය නියම කාලයට ප්‍රථම සිදී යන්නට හේතුවන නොයෙක් බාධා පැමිණේ. ඉදින් ඒ තැනැත්තා ආහාර විහරණ සරුතු පුද්ගලාදී සප්පායාන නිසිසේ පවත්වමින් සිහිනුවණින් ක්‍රියා කළොත් සියලු බාධා මැඩගෙන අවුරුදු 80ත ජීවත් වේ. කොතෙක් සිහිනුවණින් ක්‍රියා කළත් ඔහුට නම් අවුරුදු 80ට වඩා ජීවත් විය නොහැකිය. ඊට වඩා ඉඳීමත කර්ම ශක්තිය නැති හේයිනි. පිරිත් කියවා ගැනීමෙන් මුලින් සඳහන් කල් පරිදි බාහිර උපකාරක ධර්මය, ආභ්‍යන්තරික උපකාරක ධර්මය යන උපකාරක ධර්මයන්ගේ බලයෙන් තමන් විසින් සසරදී රැස් කරන ලද ආයුෂ වර්ධනය කල් හැකි කර්ම ඉදිරියට පැමිණීමෙන් උපතින් ලැබූ ආයුෂ අතරමඟ නොසින්ද සම්පූර්ණයෙන් ගෙවන්නට පිළිවන් වෙනි. දිගාසිරි ලැබීම පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේයා. තම මිත්‍ර තාපසයක් බලගන්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණ කුඩා දරුවා සතියකින් මැරෙන බවය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්න කියා. බමුණා දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියයා. දරුවාගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මගක් තිබේ දැයි ඇසුවේය. උන්වහන්සේ කෙදර මණ්ඩපයක් තනා භික්ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කල්ලසේක. බමුණා වහාම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිටත් කළහ. භික්ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නොනවත්වාම පැවැත්වූහ. සත්වැනි දින බුදුරජාණන් වහන්සේ දී වැඩම කළහ. පිරිත් අවසාන වී 8 වැනි දින උදේ දරුවා ලවා බුදුරජාණන් වහන්සේ වැඳ වූ අවස්ථාවේදී උන්වහන්සේ දීඝායුක හොතු ඉවඩාලසේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු 120ක ජීවත්වා සිටියේය. මේ කුමාරයා උපන්නේ ද අවුරුදු 120ක ජීවත් වන්නට කර්ම ශක්තිය ඇතිවය. එහෙත් ඔහු විසින් සසරදී කරන ලද අකුසල කර්ම බලයෙන් යකකුට බිලි වී ජීවිතයට අනතුරක් වීම මෙදිනට එළඹ තිබුණේ අය.
පිරිතෙහි බලයනුත් බුද්ධානුභාවයනුත් පිරිත් ඇසීමට පැමිණි මහේශාක්‍ය දෙවියන්ගේ බලයනුත් යක්ෂයාට ඉදිරියට නොහැකිවීම නිසා ඒ බලවත් කර්මය මංහැරී ගිය අය. එයින් උපතීන් ලැබූ සම්පූර්ණ ආයුෂ විඳින්නට පුළුවන් විය. මෙහිදී ශක්‍රයාගේ පුවත පිළිබඳ ප්‍රශ්නයක් පැනනැගී. ශක්‍රයා ආයුෂ ගෙවීම නිසා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැන්දේ අය. උන්වහන්සේ දීකායුක හෝතු ඊ වදාරනුවාත් සමං ශක්‍රයා මෙරී නැවතත් ශක්‍රාත්ම භාවයක් ලැබුවේ අය. එය ක්ෂණයකින් සිදුවුවක් මිසා අඥානට නොපෙනුනත් මෙරී ඉපදීමක් මිනා ගෙවී ගිය ආයුෂ්‍ය අන් ලෙසකින් දික්වීමක් සිදු නොවේ. පිරිතෙන් නීරෝගී භාවය ලැබෙන්නේ කෙසේද? එරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේ හැම සූත්‍රයක් පාසා එතෙන සච්චවජ්ජනේ සබ්බරෝගෝ විනස්සතු. මේ සත්‍ය වචනයෙන් සියලු රෝග වෙනසේවායි. සාමාන්‍ය අයට වඩා භාවිත සිත් ඇති සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා කරුණාවෙන් හා මෛත්‍රියෙන් කරන ප්‍රාර්ථනාවෙහි ලොකු බලයක් පවති. බොරු නොකියන විහිළු මොකරන පිරිසක් කෙනෙකු මැදි කරගෙන පිස්සා බොහෝ වේලාවක් කීවතු නොවරදවා මෙපිස්සු වැටෙනට පිළිවන. එසේම සත්‍ය වූ ධර්මය ප්‍රකාශ කොට නීරෝග වේවා ඊ ගුණවත් පිරිසක් විසින් සත්‍ය ක්‍රියා කරන විට නීරෝගවීම පුදුමයක් නොපවති. නීරෝගී වන්නට තමන්ගේ සීත තුළ තිබෙන විශ්වාසය හා බලාපොරොත්තුවද ඊට ආධාරවෙයි. පිරිත් අසා සිටින විට මුලින් සඳහන් කල්ල පරිදි පහළ වන්නේ කුසල් සිත්‍ය, පිරිසිදු සිත්‍ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැරසිය හැකි කර්මයනට විපාකදීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදුවෙයි. එයින් බෙහෙත් ඇගෙට අල්ලෙයි. ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩසුවවෙයි, නීරෝගීවෙයි. බුදුරජාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවහි පිරිත් කියවා ගත්ත. එයින් උන්වහන්සේ ලෝට ආදර්ශයක් දුම්සේක. ඒ නිසා එදා පටන් අද වනතුරුතු බෞද්ධ පින්වතුන් අසනීප වූ අවස්ථාවහිදී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන්ම පවත්වාගෙන එනු ලැබේ. පිරිතෙහිද වචන ශක්තිය ඉතා උසස් ලෙස පිහිටා ඇත්තේය. නොතේරෙන බසකින් කියද්දීත් පිරිත් ඇසීමට මෙතරම් ප්‍රියවී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ සිතීන් හොඳ දෙයක් අරමුණු කොට හොඳ දේ සංග්‍රහ කොට හොඳ හැටියට අකුරු යොදා ප්‍රකාශ කරල නිසාම. මහජනයා නානා උත්සව සඳහා එක් රැස්වෙති. එබන්දු අවස්ථාවලදී පැමිණ සිටියවුන්ගේ මූුණු දෙස කල්පනාවෙන් බලන්න. හිතේ ස්වභාවය මූනෙන් පෙනෙයි. යන ප්‍රස්ථා පිරූල අනුව ඒ අයගේ ඇතුළත කෙබැදු දැයි මූුණුවලින් දැනගත හැකිවෙනි. ඉතා ඉහළ ප්‍රීති උත්සවයකට පැමිණිවුන් අතරදා හැම දෙනාම එකලෙස සතුටු වන්නාහු නොවෙති. ඉතා ඉහලින් සතුටු වන්නාහුව නියම ප්‍රමෝදයක් නැතිව. කටපුරා සිනාසී සතුට පෙන්වන්නට උත්සහ දරති. එහෙත් අවුන්ගේ හිතපුරා රාග, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යාදී කෙලෙසිලි නිසා නියම සතුටක් සැනසිල්ලක් නැති. ඒ අතරට පැමිණි කෙනෙකුටදා කටපුරා හිනා සතුටක් හැර හිතපුරා නියම සතුටක් ඇටිකරගත නොහැකි. පිරිතක් අසන්නට පැමිණි පිරිසක් දෙස දා කල්පනාවෙන් බලන්න. බොරු හිනා නැති. එහෙත් පිරිස සිටින්නේ කොපම ඉරිත කියවාගන්නා බලවත් රෝගියාද සිටින්නේ ඉමහත් ප්‍රීතියකිනි. මීට හේතුව කවරක් දැයි සලකා බලමු. බුද්ධ රශ්මි මාලා බුදුරජාණන් වහන්සේ ආදී උතුමන්ගේ හිසවටා තිබෙන රශ්මි මාලාවා ගැන බෞද්ධයෝ හොඳින් දනිති. අතිපණ්ඩිත එතෙමුන් එය ගැන සැක උපදවතත් නියම උගතුන්හට නම් කිසිදු සැකයක් නැත. අපේ ඇසට පෙනුනත් නොපෙනුනත් හැම දෙනාගේම ශරීරයට ප්‍රමීතිමකින් තිබෙන බව විද්‍යාඥයෝ පිළිගනිති. කෙනෙකුගේ රශ්මිය පරීක්ෂා කොට ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නටද පිළිවන් බව නවීන විද්‍යාඥයෝ කියති. ධර්මයෙහි සඳහන් සම්මුති සත්‍යය පවා කොතරම් ස්ථිර දෙකි මෙයිනුත් තහවුරු වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව ගැන විද්‍යාඥයනට පුදුමයක් වන්නට කරුණක් නැත. උන් වහන්සේගේ අතිපවිත්‍ර අදහස් නිසා රශ්මි මාලාවද ඉතා ප්‍රභාස්වරයා. මේ රශ්මියද හිරරැස් සඳ රැස්මෙන් අන්‍යයන්ගේ කයෙහි ස්පර්ශවේ. පිරිසිදු සිතෙත්තා තුළින් නිකුත්වන රශ්මියද ඉතා ශාන්තිකර හේතුන්. බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියාහු ප්‍රීතියෙන් ඔදවැඩනු සිතෙත්තෝ වූහ. පිරිත දේශනා කරන සිල්වත් ගුණවත්ත භික්ෂූන් වහන්සේලාගේ සිත කරුණා මෛත්‍රියෙන් පිරිලාය. ඒ අවස්ථාවේදී උන් වහන්සේලාගේ ශරීරයෙන් නිකුත්වන රශ්මියද අතිපවිත්‍රයා, ශාන්තිකරයා. පිරිත අසා සිටින්නෝද පංචශීලයෙහි පිහිටා ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන්ද යුතුව පිරිත අසති. විට ඔවුන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේද ඉතා සංසුන් රශ්මියකි.
මෙසේ නිකුත්වන රශ්මී ධාරාවෝ අවට හැමතැනම පැතිරී ඇති. මනුෂ්‍යයන්ගේ ශරීරවල කාවිඩී ඇති. ගේ බිත්තිවල පවා හැපී සිටිති. මෙසේ තමන් තුළ හටගන්නා පිරිසිදු අදහස් නිසාත් බැහැරින් අවුත් තම ශරීරයෙහි හැපී සිටි පවිත්‍ර රශ්මී ධාරාවන් නිසාත් පිරිත් අසන්නට පැමිණෙන හැම දෙනාටම අපමණ ප්‍රීතියක් ඇතිවෙයි. පිරිත් දේශනා කළ තැන ඒ උපකරණ සියල්ලම බැහැර කළ පසුත් දින කීපයක් යනතුරු එහි පැමිණි ආගන්තුකයකුට වුවද අමුතු හැඟීමක් පහළ වෙයි. ඒ අවට පැතිරුණු ශාන්ත රශ්මිය නිසා ඔහු තුළ සංසුන් බවක් ඇතිවෙයි. මෙහි ඇති සත්‍යතාව එබඳු අවස්ථාවකදී කල්පනාවෙන් සිටින්නකුට මැනවින් දත හැකිවෙයි. එවිට ඔවුන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේ ඉතා සංසුන් රශ්මියකි. මෙසේ නිකුත්වන රශ්මි ධාරාවෝ අවට හැමතැනම පැතිරී ඇති. මනුෂ්‍යයන්ගේ ශරීරවල කාවඩී ඇති. ගෙයි බිත්තිවල පවා හැපී සිටිති. මෙසේ තමන් තුළ හටගන්නා පිරිසිදු අදහස් නිසාත් බැහැරින් අවුත් තම ශරීරයෙහි හැපී සිටි පවිත්‍ර රශ්මි ධාරාවන් නිසාත් පිරිත් අසන්නට පැමිණෙන හැම දෙනාටම අපමණ ප්‍රීතියක් ඇතිවෙයි. පිරිත් දේශනා කළ තැන ඒ උපකරණ සියල්ලම බැහැර කළ පසුත් දින කීපයක් යනතුරු එහි පැමිණි ආගන්තුකයකුට වුවද අමුතු හැඟීමක් පහළ වෙනවේ. ඒ අවට පැතිරුණු ශාන්ත රශ්මිය නිසා ඔහු තුළද සංසුන් බවක් ඇතිවේ. මෙහි ඇති සත්‍යතාව එබඳු අවස්ථාවකදී කල්පනාවෙන් සිටින්නකුට මැනවින් දත හැකිවෙයි.